හයි වීඩියෝ එක බලන්න ආපු ඔයාලා හැම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා. උදෙන්ම මායි මිනුලි කෝවිලට ගියා. සැලොන් එකේ ඉඳන් පයින් යන දුරින් තමයි කෝවිල තියෙන්නේ. අපි එතනින් මල් ටිකකුයි පහන් ටිකකුයි නල්ලට තියන මොට්ටුයි අරගෙන ටවුන් එකට ගියා තව මදිපාඩු පඩු ටිකක් ගන්න. අද අපි පොඩි වැඩක් ප්ලෑන් කරගෙන තිබුණේ. ඉතින් වෙනදට වඩා පැයක්ම කලින් වැඩට ඇවිත් තමයි අපි වැඩ ටික පටන් ගත්තේ. අපිට වලලු සහ මාලයක් ඕන වෙලා තිබ්බා. මේ ලෝකේ තාමත් ඉතුරු වෙලා ඉන්නවා විච්චුරන මාල වලලු කරාබු වලට අසීමිතව ආදරය කරන අය. ඉතින් හැම එකක්ම වගේ හරීම ලස්සනයි. බල්ලා අන්තිමේදී අපිට ගැලපෙන මේක අරගෙන අපි ආවා. ඊට පස්සේ අපි ටවුන් එකේ පූජා බඩු තියෙන කඩේකට ගියා. සැලොන් එකේ දොර ළඟට පොඩි ඩෙකරේෂන් එකක් තිබුණා නම් කොච්චර ලස්සනයිද කියලා මට හිතුණා. ආයෙත් ඒ බඩු ටික මිල වැඩි කියලා හිතුණා. ඒ නිසා අපි ඩෙකරේෂන් එකක් හදාගන්න කහයි තැඹිලි පාට සවුකොළ විතරක් කරගත්තා. මෙහෙන්දි පැකට් එකක්, මෙහෙන්දි රටාච්චුවක්, ලොකු පහනක් එහෙම අරගෙන අපි දෙන්න ආයෙත් සැලොන් එකට ආවා. ජීවිතේ පළවෙනි වතාවට දැක්කලා කතා කරපු ඇන්ටි කෙනෙක් මෙතෙන්දී හම්බුණා. එයා සිංහල ඇන්ටි කෙනෙක්. එයා දීපවාලි සමරනවලු. සමහර විට ගෙදර බබාලට පේන්න වගේ වෙන්නේ නැති. ඉතින් කොහොම හරි කෝලම් අඳිනකොට ඒකේ ගන්න අර කුඩු එක තියෙනවනේ අන්නේ කුඩු එක ගොඩාක් ගණන් වැඩිලු කඩවල් වල. ඉතින් එයා අපිට පොඩි ටිප් එකක් කියලා දුන්නා ඒ වෙලාවේ. මොනවාද සුදු හාල්ට් එකකට කලරින් ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩර් කරලා ගන්න කියලා. එතකොට වෙන වෙනම ලස්සන පාට ගොඩක් අඩු වියදමකින් හදාගන්න පුළුවන් කියලා. ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවා. අපි ඊගාව තයි පොංගල් එකට හරි දීපවාලියකට හරි ලස්සන කෝලමක් කරන්න බලාපොරොත්තු වෙනවා. සැලොන් එකට ආපු ගමන් ගිය වියදම් ගණන් හිලව් බලන්න අපේ account නෝන පටන් ගත්තා. අපේ account නෝන තමයි රොවි. රොවි අපේ ඕනම වැඩක් කරද්දී ඒ වගේ දේවල් ලියලා ගණන් හදලා අපට පෙන්නනවා. එයා ඉන්න එක ඇත්තටම සැලොන් එකට ලොකු ආශිර්වාදයක්. හැම වැඩක්ම පැහැදිලි ඒ වගේම පිළිවෙලයි. ඕනෙම දෙයක් කියන්න බැරි වුණානේ. අපි මේ හදන්නේ දීපාවලි සෙලිබ්‍රේට් කරන්න. දැන් තමයි මගේ මේකප් එක පටන් ගන්න වෙලාව. ඉතින් මම දන්න කරුණු ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්නද? මේකප් එකක් කරන කලින් ස්කින් කෙයාර් පාර්ට් එක අනිවාර්යයි. කන්සර් එකක්, ටෝනර් එකක් සහ ඔයා පාවිච්චි කරන මොයිස්චරයිසිං ක්‍රීම් එක ඔයා ළඟ තියන්නම ඕනේ. එහෙම නැතුව මේකප් කරාම තමයි මේකප් එකෙන් පස්සේ ඔයාගේ ස්කින් එක ඩ්‍රයි වෙන්නේ. අනවශ්‍ය කුරුලෑ වගේ දේවල් ඇති වෙන්න ගන්න ඊට පස්සේ. ඉතින් මම ක්ලෙන්සර් කරලා ටෝනර් කරලා ඊට පස්සේ ඇලෝ ජෙල් එක ගාගත්තා. අද අපි සිම්පල් මේකප් එකක් කරන්නේ. ඉතින් ඔයත් ආසයි නම් සිම්පල් මේකප් එකක් කරන්නේ කොහොමද? මොනවාද අපි පාවිච්චි කරන්න ඕනේ මේ දේවල් ගැන දැනගන්න ආසයි නම් ඔයා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. දැන් මම ප්‍රයිමර් එක ආලේප කරන්න යන්නේ. මැක් එකේ ප්‍රයිමර් එක තමයි මගේ ළඟ තියෙන්නේ. ප්‍රයිමර් එක තමයි මේකප් එකේ පළවෙනි මැජික් එක කරන්නේ. ප්‍රයිමර් එක දාලා බේස් එක ස්මූත් කරගත්තොත් ඉතින් මේකප් එක ලස්සනට සෙට් වෙනවා. ඔය නෝමල් මේකප් එකක් කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ හයිලයිටින් කරන්න ඕන ඒරියා එක ලයිට් කලර් එකකින් ෆවුන්ඩේෂන් එක කරන්න. ඒ වගේම ෂේඩ් කරන්න ඕන එක ඩාර්ක් කලර් එකකින් ෆවුන්ඩේෂන් එක කරන්න. ඉතින් මම අද තෝරගත්තේ ලික්විඩ් එකේ ෆ්ලෝරා බ්‍රෑන්ඩ් එකේ ලයිට් කලර් එකයි
වියානා එකේ ඩාර්ක් කලර් එකයි. ඉතින් සමහර අය කියනවා බ්‍රෑන්ඩ් දෙකකින් ලික්විඩ් මේකප් එකක් හරි ෆවුන්ඩේෂන් එකක් හරි ජාති දෙකකින් කරන්න බෑ. මේකප් එක යනවා ඒ වගේ දේවල්. හැබැයි මට නම් මේ වෙනකම් ප්‍රශ්නයක් වෙලා නැහැ. ෆෝරා එකනොයි වියානා එකනොයි මේකප් එක කරාට. අපොයින්ට්මන්ට් වලට ටයිම් තියලා තමයි අපි උදේම මේ වැඩේ පටන් ගත්තේ. හැබැයි හදිසියෙන් ආපු ක්ලයන්ට් කෙනෙක්ගේ අයිබ්‍රෝ එක හදලා හෙයා සෙටින් එකක් කරන්න තිබුණා. මම ඒ වැඩේ මෙනුලිට දුන්නා. මෙනුලිට දැන් ගොඩක් විට තනියෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒක මට හරි සතුටක් ඒ වගේම නිදහසක්. මෙනුලි තනියෙන් වැඩි කරනකොට මට සතුටු හිතෙන්න ප්‍රධානම හේතුව මොකක්ද දන්නවද? එයා තමයි මගේ පළවෙනි ස්ටුඩන්ට්. මගේ ඇකඩමි එක පටන් අරගෙන 2025 නොවැම්බර් වලට අවුරුද්දයි වෙන්නේ. හැබැයි මේ අවුරුද්ද හරිම ගොඩාක් දේවල් මට ලං කරලා දුන්නු මං අත්පත් කරගත්තු අවුරුද්දක්. ඉතින් ඒ අවුරුද්ද ඇතුළත මං ගොඩාක් දේවල් ළඟා කරගත්තා. ඉතින් ඒ ගමනේදී මෙනුලි මගේ ළඟින්ම හිටියා. මං ගාව ඩාර්ක් කලර් ලිප්ස්ටික් එකක් තිබුණා. ඉතින් මේකප් වලදී නීති නැහැ කියලා මම ඉගෙන ගත්තේ ලංකාවේ හොඳම මේකප් ආටිස්ට් කෙනෙක්ගෙන්. අපිට ඕන නම් ලිප්ස්ටික් එකක් මූණේ ගන්න පුළුවන්, අයිෂැඩෝ එකක් හයිලයිටර් එකක් විදිහට, ෂේඩින් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හයිලයිටර් එකක් අයිෂැඩෝ එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඔය විදිහට අපි කැමති ඕනම දෙයක් කරලා ඉවරවලා ලස්සන ෆිනිෂ් එකක් ගන්න පුළුවන් මේකප් එකකදී. ඊළඟට අපිට ලිප් මේකප් එක කරන්න පුළුවන්. ලිප් මේකප් එකේදී ලිප් බාම් එකක් ඉස්සෙල්ලාම ලිප් වලට ඇප්ලයි කරන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් ලිප් ලයිනර් එක අඳින්න. ඊට පස්සේ අපිට පුළුවන් කලර්ස් ටිකක් ඕන නම් එකතු කරන්න. මෙතෙන්දි මං කරේ මගේ සාරි එක දම් පාට. ඉතින් ඒ හින්දා මං හිතුවා දම් පාටකට හුරු පාටක් ගන්න ඕන කියලා. ඒ හින්දා මම තොලේ අගට දැම්ම තද පාටක්. තොල මැදට ලා පාටක් දැම්මා. ඒ දාලා තමයි ඒ කලර් දෙක මික්ස් කරේ. එහෙම කරාම හරි ලස්සනට 3D ලුක් එකක් විදියට ලිප් එක තියෙනවා. ඊට පස්සේ අපි පාවිච්චි කරපු ලයිට් ෆවුන්ඩේෂන් එක යූස් කරලා අපිට පුළුවන් ඕනනම් ලිප් ලයිනර් එක තව ටිකක් නීට් කරන්න. ඊගාට මම අයි මේකප් එක කරගන්න ආවා. අයි මේකප් එකේදී ඉස්සෙල්ලාම අයිබ්‍රෝස් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අයිෂැඩෝ ඇප්ලයි කරන්න පුළුවන්. අයිෂැඩෝ ඇප්ලයි කරනකොට මම කලර්ස් 3-4ක් යූස් කරලා අයිෂැඩෝ ටික ඇඳගත්තා. හැබැයි තාම හරියට බ්ලෙන්ඩ් කරේ නැහැ. ඊට කලින් මම කජල් එක ඇඳ ගන්න යන්නේ. ඊළඟට මම අයිලයිනර් එක ඇඳගත්තා. අයිලයිනර් එක අඳින්නවට අපහසුයි නම් තනියෙන් ඔයා ඒක දුක් වෙන්න එපා. මොකද අයිලයිනර් එක අඳින එක ඉවසීම ඒ වගේම ප්‍රැක්ටිස් එකත් එක්ක එන දෙයක්. ඒ හින්දා ඔයාට තනියෙන් අයිලයිනර් එක ඇඳ ගන්න ඕන නම් දවස් ගානෙම හොඳට පුරුදු පුහුණු වෙන්න. එහෙම කරාට පස්සේ ඔයාට ලේසියෙන්ම අයිලයිනර් එක ඇඳ ගන්න පුළුවන්. ඒක අමාරු දෙයක් නෙමෙයි. ඔය අතර රුවේ ඉස්සරහට දාන්න ඩෙකරේෂන් එක ලෑස්ති කරා. මෙනුලි තමයි මගේ හෙයාර් ස්ටයිල් එක දාලා දුන්නේ. ඉතින් අන්තිමට මට මහන්සි ඒ වගේම අර සාරි ජැකට් එක ඇඳලා හින්දා අත උස්සන්න අපහසුයි මේ වගේ දේවල් හින්දා මම මෙනුලිට කියලා හෙයාර් ස්ටයිල් එක දාගත්තා. මේ අතරතුර දෝනි පැයකට විතර සැලොන් එකට ඇවිත් යන්න ආවා. මේකේ ආතේ අයියා තිතෝ කණ්ඩ බෑ හොඳ මේ ඇන්දර පස්සේ මේ අර වීවාලිය ඒ මම ආසේ වීවාලිය අනේ මේක නම් මං ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක්. ඒ තමයි බන් එකක් දාලා හරි කොණ්ඩේ කොතලා දාලා හරි මල් ටිකක් දාලා ටැමිල් විදියට ඩ්‍රෙසින් එකක් කරන්න. කොහෙන් කොහොම ආපු ආසාවක්ද මන්දා මගේ බකට් ලිස්ට් එකේ මගේ වෙඩින් එකටත් කලින් ඉඳන්ම තිබුණු හේනයක් මේක. අපි අපේ පුංචි ඩ්‍රෙසින් එකේ අන්තිම අදිරටත් ඇවිල්ලා තියෙන්නේ. ලොකුවට මේකප් එකක් කළේ නැහැ. ඔයාලා දකින්න ඇති. හරිම සිම්පල් මේකප් එකක් තමයි කළේ.
කෝවිලෙන් උදෙන්ම අරන් ආපු මල්, තාලෙට හෙලවෙන කෝඩු කරාපු කුට්ටම, පපුව ළඟට දිග මාලේ, හුළඟත් එක්ක හරි හරියට තාල තියෙන වල්වල සද්දේ. එකින් එකින් නොකින් මේ හැම දෙයකින්ම මට අරන් ආවේ අමුතුම සතුටක්. ලොකු කැපකිරීම අවසානයේ ළඟා කරගන්න ලොකු අරමුණුවල තියෙන සතුටක් තමයි. ඒත් කාලාන්තරයක් තිස්සේ මවපු පුංචි පුංචි හීන හැබෑවීම තුළ තියෙන්නේ ඊටත් වඩා සතුටක්. දන්නවද? වේගෙන් දුවන ජීවිතේ මත මොහොතකට නැවතිලා සුන්දර මොහොතවල් මවන්න පුංචි හීන වලට පුළුවන්. ඒ හින්දා ඔයාගේ හිතේ තියෙන පුංචි හීන අමතක කරන්න එපා. ඒවත් හැබෑ කරගෙනම අපි මේ ගමන යමු. අනිත් අයගේ සතුට දිහා බලලා hina වෙන්න හැමෝටම බෑ. ඉතින් ස්තුතියි මාත් එක්ක මගේ සතුට බැලුවට.